අයිබෝවන් හැම දෙනාටම ඉතින් සුපුරුදු පරිදි මම වෛද්‍ය ධාරිකා පතිරත්න අද ඔබට ගෙනාවේ ගර්භාෂයේ ගැටලු කිහිපයක් ගැන. අපිට ගර්භාෂය තුළ දකින්නට පුළුවන් හඳුනා ගන්නට පුළුවන් ප්‍රධාන ගැටලු 7ක් ගැන කතා කරන්න තමයි අද අපි මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් පළවෙනි අවස්ථාව තමයි ගර්භාෂයේ ගැටි හෙවත් යුටරයින් ෆයිබ්‍රොයිඩ්ස්. මේව සාමාන්‍යයෙන් හඳුන්වන්නේ පිළිකා නොවන ගැටි විදිහට. ඉතින් මේ පිළිකා නොවන ගැටි නිසා ඇතිවෙන්න පුළුවන් උදරයේ පහළ කොටසේ වේදනාව සහ පීඩාකාරී ස්වභාවය දීර්ඝ ඔසප් චක්‍රයක් ඒ කියන්නේ දීර්ඝ ඔසප් වේදනාවක් සහ විශාල රුධිර වහනයක් දකින්න පුළුවන්. ඒ වගේම තමයි දරුඵල ප්‍රමාද වීමක් දකින්නට පුළුවන්. ඊළඟ අවස්ථාව තමයි ඇඩිනොමයොසිස් කියන තත්ත්වය. මේ තත්ත්වයේදී ගර්භාෂයේ ඇතුළත මාංශ පේශිවල ඇතිවන යම්කිසි ගැටි ස්වභාවයක් දකින්නට පුළුවන්. මේ අවස්ථාව නිසා ඔබගේ උදරය විශාල වෙන්න පුළුවන්. ගර්භාෂය විශාල වීම නිසා උදරයේ යටිබඩ ප්‍රදේශය විශාල වෙලා පේන්න පුළුවන්. ඒ වගේම තමයි අධික රුධිර වහනයත් එක්ක අධික ඔසප් වේදනාවකුත් දකින්නට පුළුවන්. ඊළඟ අවස්ථාව තමයි එන්ඩෝමෙට්‍රියෝසිස්. ඒ කියන්නේ ගර්භාෂයේ පිටත බිත්තිවල ඇතිවන ගැටි ස්වභාවය. මේ නිසා දැඩි ඔබසප් වේදනාවක් ඔබට ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි වේදනාකාරී ලිංගික ක්‍රියාකාරකම් ඔබට දැනෙන්නට පුළුවන්. දරුඵල ප්‍රමාද වෙන්නටත් පුළුවන්. ඊළඟ අවස්ථාව තමයි එන්ඩෝමෙට්‍රියල් පොලිප් කියන්නේ. ඇතුළත පටකවල ඇතිවෙන කුඩා වර්ධනයන්. මේ නිසා අසාමාන්‍ය රුධිර වහනයක් වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔසප් දෙකක් අතරදී වුණත් විටින් විට යම්කිසි රුධිර වහනයක් මේ නිසා දකින්න පුළුවන්. බොහෝ විට මේ ගැටෙති පිළිකා නොවන තත්ත්වයක් ලෙසයි සැලකන්නේ. ඊළඟ අවස්ථාව තමයි ගර්භාෂයේ ආසාදනය. කියන්නේ එන්ඩෝමෙට්‍රයිටිස් කියලා. මේකෙදී බැක්ටීරියා ආසාදනයක් තමයි විශේෂයෙන්ම දකින්න පුළුවන් වෙන්නේ. උණ, උදරයේ වේදනාව සහ යෝනි මාර්ගික ආශ්‍රිතව යම්කිසි ශ්‍රාවයන් දකින්නට පුළුවන්. ඊළඟ අවස්ථාව තමයි ගර්භාෂයේ පහත් වීම හෙවත් යුටරයින් ප්‍රොලැප්ස් කියන තත්ත්වය. ඉතින් ගර්භාෂයේ පහත් වෙන්න පුළුවන් අධික ලෙස දීර්ඝ ප්‍රසූතිය නිසා. ඒ වගේම බහුගර්භ ධාරණය කියන්නේ දරුවන් වැඩි ගණනක් නෝමල් ඩෙලිවරි එකක් විදිහට සිදු කරනවා නම් මේ ගැටලුව කාන්තාවකට පසුකාලීනව ඇති වෙන්න පුළුවන්. මේ යුටරයින් ප්‍රොලැප්ස් කියන තත්ත්වය නිසා යෝනි මාර්ගයේ ආශ්‍රිතව යම්කිසි ගැටයක් වැනි දෙයක් අතර දැනෙන්නට පුළුවන්. ඒ වගේම තමයි පහළ උදේර ප්‍රදේශයේ දැඩි පීඩාකාරී වේදනාකාරී ස්වභාවයක් විටින් විට දැනෙන්නට පුළුවන්. අවසාන අවස්ථාව තමයි ගර්භාෂයේ පිළිකාව. නැත්නම් යුටරයින් කැන්සර් කියන තත්ත්වය. මේ තත්ත්වයේදී දකින්නට පුළුවන් මෙනපෝස් වලින් පසුව. ඒ කියන්නේ ඔසප් චක්‍රය අවසන් වූ කාන්තාවන්ට පවා විටින් විට රුධිර වහනයන්. ඒ වගේම හිතා ගන්නට බැරි අසාමාන්‍ය රුධිර වහනයන් වෙන අවස්ථා සාමාන්‍ය ඔසප් චක්‍රයෙන් අතර වෙන්න කලින් අයගේ පවා ඇති වෙන්නට පුළුවන්. ඉතින් මේක විශේෂයෙන්ම අවුරුදු 50ට වඩා වැඩි කාන්තාවන්ට ඇතිවෙන සම්භාවිතතාවය වැඩි. ඉතින් මේ වගේ අවස්ථාවලදී වහා වෛද්‍ය ප්‍රතිකාරය යොමු වීම ඉතාම වැදගත්. තවත් රෝගය උත්සන්න වෙන්න කලින් මේවා ලක්ෂණ පමණයි පරීක්ෂණ ඒ වගේම මේ සියලුම දේවල් වලින් තහවුරු කරගත් පසුවයි ඔබට මේක පිළිකා තත්ත්වයක් කියලා අපි දැනගන්නේ. ඉතින් නමුත් ඕනම දෙයක් වැඩි වෙනට කලින් ලක්ෂණ දැනෙනකොටම ප්‍රතිකාර වලට අනේක තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඉතින් පොදුවේ ගත් කල ඔබට ඔබේ ඔසප් ශාස්ත්‍රයේ වේදනාත්මක නම් ඔසප් වාර දෙකක් අතරදීත් විටින් විට ඔබට රුධිරයේ ගැලීමක් තියෙනවා නම් ඔබගේ යෝනි මාර්ගයේ ආශ්‍රිතව අසාමාන්‍ය ශ්‍රාවයන් පිටවීමක් වෙනවා නම් අධික වේදනා සහිත ඔසප් චක්‍රයක් ඔබට හිමි නම් ඔබගේ දරපල ප්‍රමාදයක් වෙනවා නම් කිසිම හේතුවක් නැතුව වගේ තත්ත්ව හඳුනාගත්වහම වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වීම තමයි වඩාත්ම සුදුසු වන්නේ. තව තවත් රෝගී උත්සන්න වීමට